ඒක එහෙම එළියට විසි කරද්දී ඒක අහුල ගන්න බලාගෙන ඉන්නවා ජලීය ද්‍රාවණේ ඉන්න තාම මේකට බැඳුනේ නැති. කියන්නේ මේකට සෙට් වෙලා නැති ජලාණුත් ඉන්නවනේ. බැඳලා නැති උන් ඉන්නවා බලාගෙන අර පිට කරන H+ එක අල්ල ගන්න. අර වෙඩින් වල වෙන්නේ ওই සීන් එක. වෙඩින් එක ඉවර වෙනවා. දැන් 13 වෙනි ගාන ඉවර වෙන්නේ නැද්ද? වෙඩින් එක ඉවර වෙනකොට අර මල් වඩම විසි කරන්නේ එහෙම පිටිපස්සට. මල් මේක පොකුර. එතකොට දැන් හරි ඉතින් ඒ වගේනේ ඒක. අන්න. එතකොට ජලාණුව දෙකට කඩලා ඒ විසි කරන එක ඒ වගේ තමයි. ඒක විසි කරද්දී අර පිටිපස්සේ ඉඳන් මොකෙක් කර එකෙක් අහුල ගන්නවා. ඊට පස්සේ මොකක් කරේ ඒ සම්බන්ධයෙන්ම තියෙනවනේ කතාවක්. අර ඒ වගේ මේකේ ජලාණුව අරගෙන දෙකට කඩලා ඒක විසි කරනවා. ඒ විසි කරන එනකොට එළියෙන් ජලාණුව ඉන්නවා ඒක අහුල ගන්න බලාගෙන. ඒ කියන්නේ අපි ඊයේ තමයි ඔය සීන් එකට දැන් මේක ඊයේත් කතා කරද්දී දැන් මේක මුලින්ම 2022 උගන්වනකොට තමයි හොඳම සීන් එකක් වුණේ. දැන් අද නම් 13 වෙනි කාණ්ඩේ උගන්වන්නේ 2022 කියන්නේ ඔය අර දෙවෙනි ඉනිමේ එහෙම පීක්ම කාලේ. හොඳම හයිප් එක තියෙන කාලේ දෙවෙනි ඉනිමේ. දෙවෙනි ඉනිමේ මම ඊයේ දැනගත්තේ ඕගොල්ලෝ 5 වසරේලෝ දෙවෙනි ඉනිමේ පටන් ගත්තේ. ඇත්තද ඒක? දෙවෙනි ඉනිමේ පටන් ගත්තේ උඹලා 5 වසරේලෝ. එහෙම ඊයේ ළමයි කිව්වේ. පුදුම නාට්‍යයක් කීකනේ. ඒ කියන්නේ 5 වසරෙන් පටන් ගන්න තාම තියෙනවා කියන්නේ. දැන් තාමත් දෙවෙනි ඉනිමමයි නේද? දෙවෙනි ඉනිම සීසන් 2 වල මං හිතන්නේ තුන්වෙනි ඉනිම හතරවෙනි ඉනිම මෙහෙම යන්න පුළුවන් නේ සීසන් දාන්න. ඒකට ඒකෙම සීසන් වලින් ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි ඒක වෙන සර්ප්‍රයිසින් නේ. ඒ කියන්නේ 5 වසරේ පටන් ගත්ත නාට්‍යයක්. දැන් උඹලා වෙන වයසයි දැන් කතාවද බදින්න පුළුවන් ඕනනම් ඕගොල්ලන්ට මේ මට්ටමේ ඉන්නේ හරියට බලුවා. ඒ ලෙවල් එකට උනත් ඒක යනවනේ අවුලක් නැතුව. ඒකට සමහරක් කෙනෙකුට දැන් ළමයි හම්බෙලා උන් එක වසරෙත් එහෙමලු. ඒ කියන්නේ ඒකේ ඉස්කෝලේ කාලේ හිටපු ළමයින්ට දැන්. හරි. කොහොම හරි දැන් මං කීකීටින් මේක අද නම් උගන්වන්නේ ඊයේ දෙවෙනි ඉනිමේ මේ වගේ එකක් වෙලා තිබුණා 2022. ඒ කියන්නේ මම මේක උගන්වද්දි ළමයි හොගාලා ඒක එඩිට් කර වීඩියෝ එක දානවා. අර මෙහෙම විසි කරනවා H+ කියලා එක යනවා. ගිහින් එහා පැත්තේ ජලාණුව කියලා ඇත්ත මිනිහෙක් ඉන්නේ ඒ ළඟින් H2O කියලා දෙනකොට ඒක සෙට් වෙනවා. H3O+ වෙනවා එහෙම. ඊළඟ අවුරුද්දේ 13 වෙනි කාණ්ඩ උගන්වන සතියේ ආයෙමත් ඒ වගේම එකක් වුණා. ඒක මාර වැඩක්. දෙවෙනි ඉනිමේ එක දිගට අවුරුදු දෙකක් මං 13 වෙනි කාණ්ඩේ මේක උගන්වනකොට ඔය ජමනිකාවම අර උන් ඉතින් එකම වගේ ටිකක් නේ ආය යනවා ඇත්තේ. ඊළඟ මාරත් ඒකක්ම වෙලා තියෙනවා. ඉන් පස්සේ දෙවෙනි ඉනිම අපිට එහෙම සපෝට් එකක් දුන්නේ නැහැ. නමුත් අර එහෙම අවුරුදු දෙකක් වටිනවනේ ළමයි ටීවී channel එකකින් එහෙම සපෝට් එකක් දෙනවා කියන්නේ 13 වෙනි කාණ්ඩේ උගන්වද්දි දෙපාරක් ඔය සපෝට් එක දෙන්න. ඉතින් අදටත් ඒක අපි ගෞරවයක් වශයෙන් මතක් කරනවා. ඒ කියන්නේ එහෙම දුන්න සපෝට් එක. ඒ කාලේ මරු ඉතින් ඒ කියන්නේ ගිය අවුරුද්ද ඉගෙනනවා කියද්දි ළමයි කියනවා ඊයේත් උනා වගේ එකක් ගෲප් එකකින් එන්නේ. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දෙත් කියන්නේ. හරි. එතකොට කොහොම හරි මේ ජලාණුව කැඩිලා H+ එක මෙහෙම